හයි තකසනවා බං සාදරෙන් පිළිගන්නවා කේකේ ක්‍රියේට්ස් YouTube channel එකට කාලෙකින්නේ වීඩියෝ දානවා කියවට දාන්නේ නෑනේ මේ වීඩියෝ දාන්න නැහැ කියන්නේ මෙහෙම සීන් එකක් තියෙන්නේ හරිද ඒ සීන් ඕනේ නෑනේ සීන් එක කියන්නේ මේ කැම්පස් වලත් එක්ක චුට්ටක් සමහරක් වෙලාවට කම්මැලි ඉතින් මෙච්චර සැපපු හරි alright හරි වැඩි කතා ඕනේ අපි යන් වීඩියෝ එකට හරි දැන් මේකයි කේස් එක අද බලන්න යන්නේ මේ මම කොච්චර බුද්ධිමත්ද කියලා අද මම බලන්නේ මේ පුදුම වීඩියෝ කියන YouTube channel එකෙන් ඉතින් මේ ඔයාලා ඒක වීඩියෝස් බලන්න මම බලනවා ඉඳලා හිටලා හැම වෙලේම නෙමෙයි ඉතින් ඉඳලා හිටලා ෂේප් එකේ නිකන් පොඩි ආතල්ලයක් ගන්න බලන්න හරිද ආතල්ලයක් ගන්න කියන්නේ මේ හරි අපි බලමු එහෙනම් මම කීකී කොච්චර බුද්ධි මොජ්ජ කියලා හරි හරි අපි පටන් ගමු හරිද රයිට් එහෙනම් යාළුවනේ අද ස්මාර්ට් ටෙස්ට් එක පටන් ගන්නේ වගේ YouTube knowledge එක කේකේ ක්‍රියේට්ස් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඈ හරි වීඩියෝ එක කොහොමද කියලා චෙක් කරන ගමන් කියන බාන්න වැඩිපුරම subscribers ලා ඉන්නේ TV දෙරණටද එහෙම නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube channel එකකටද කියලා ප්‍රශ්නද බම් මෙව්වා TV දෙරණ It was at this moment that he knew. He fucked up. TV දෙරණ subscribers 40,30,000ක් ඉන්නවා. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට 43,80,000ක් ඉන්නවා. ලකයි ටිකයිද ජනයි ප්‍රියයිද අඩු මංහිතයි ජනයි ප්‍රියයි පට්ට පරණයිනේ ලකයි ජනයි ප්‍රියයි, 9,20,000යි ජනයි ප්‍රියයි ඔව් මේ වෙද්දි මිලියනය පහු කරලා දසලක්ෂ 4,000ක් ඉන්නවා. ජනයි ඊළඟට යාළුවනේ ප්‍රියයි. විනී ප්‍රොඩක්ෂන් vs හිරු TV. අම්මට උඩු මහිතන විනී ප්‍රඩක්ෂන් විනීලට 22,39,000කට අධික අඩෝ, හිරු subscribers TV? ලා ඉඳි හිරු TV එකට 26,00,000කට ආසන්න සිරාවට? පිරිසක් මේ වෙද්දි ඉන්නවා. රැට්ට versus නුලෙජ් එක අන්තිමයි තැන්නන්ජස් හයෝ සිරස TV. ඔයා හිතන්නේ රැට්ටද එහෙම නැත්නම් සිරසද? අඩෝ ඕකේ අපි දැන් ලොජිකල් තිංකින් කරමු ලොජිකල් හරි දැන් ආපු හැම චැනල් එකකම දකුණු පැත්තේ කාට තමයි සබස්ක්‍රයිබර්ස්ලා වැඩි ඉන්නේ හරිද එහෙනම් අපි මේක දකුණු පැත්තට දීලා බලමු සිරස ඔව් රැට්ටට 14 ලක්ෂයයි සිරසට 19,70,000ක් ඉන්නවා. මොනාද බං ප්‍රශ්නද බං අයියෝ අපේ අම්මද ස්වර්ණවාහිනී TVද කල්පනා කරලා බලන්න. දකුණට දෙමු ශායවාහිනී අපේ අම්මා 26,50,000ක් subscribers ලා එකතු කරගද්දි ස්වර්ණවාහිනිය 32,20,000ක් එකතු කරගෙන තියෙනවා. විශ්ව ගවේෂක මේ හැප්පෙන්නේ ලෝචිත් එක්ක. කොහොම වෙයිද? ඒක නම් ලෝචි ඒක නම් මන් දන්නවා මං හිතන විදිහට ඔව් යාළුවනේ ලක්ෂ 12ක subscribers ලා එකතු කරගෙන තමයි විශ්ව ගවේෂක කොල්ලා මෙතනදී ඉදිරියෙන් ඉන්නේ. කොල්ලා වැඩ්ඩා වස්සි ප්‍රොඩක්ෂන් කොල්ලා versus SLG. වැඩ්ඩා යාළුවනේ පුදුමයට මේ subscribers සටන හදන්න පැය 5කට අධික කාලයක් ගත වුණා. ඔයාලා මේ විනාඩි 2-3න් මිහාපංගෝ මේකෙන වම් පැත්තද ෆෝන් එකෙන් බලන්න නෑ පයිප බැලුවට වස්ති මං හිතන්නේ බලමු
අඩෝ නෑ කතා දෙකක් නෑ. ඉතින් වස්ති ප්‍රොඩක්ෂන් මෙතනදී ඉදිරියෙන් ඉන්නවා. ඔව් වස්ති මං හිතුවේ මේකත් හයිපයි මුලින්ම සුප්පත් දාපු එක්ක මේ හැප්පෙන්නේ කවුද? ඔව් මනියා තමයි හැප්පෙන්නේ. මේක මං හිතන්නේ මනියාගේ මේ නෙමේ තියෙන මනියාගේ මේ මම හරියටම දන්නේ නැහැ ඒක කපිලි උණ්ඩුක පුච්ච කියලා හරියට දන්නේ නැහැ කියන්නේ මම වීඩියෝස් බලලා තියෙනවා ඒ channel එක නැති වුණා හරි මොකක් කරුණාද ඒ කියන්නේ ඒක වෙනම channel එකක් තිබ්බ නේද එතකොට ඒව බලද්දි අම්බෝ මම එන පොඩි මේ මම හරියට දන්නේ මම හිතන්නේ ළඟ ළඟම යන දෙකක් තමයි. සුප්පට ඇත්තේ මං හිතන විදියට සුප්පට 3,80,000ක් මනියට 4,09,000ක්. අම්මට නෑ මනියා කැම්මක් විශ්ව අඩි මං ලෝකයේ සුප්පා කියලා versus සිරාවට. Linux Pro. දැනුම ගබඩාවකුත් එක්ක නව තාක්ෂණය ගැටෙන අවස්ථාවක් තමයි මේ. එහෙම කිව්වම හරිද මන් දන්නේ. චානුක්ස් විශ්ව ලෝකයට 18,60,000ක් වෙද්දී චනුක්ස්ට 17,60,000ක් ඉන්නවා. යකෝ මේක මාර කෙලියන්නේ අඩු මං හිතුවේ චනුක්ස් බ්ලොග් කියලා බා අඩු ඒකට හිතත් කැඩිලා ගියාවා මෙන්න එහෙනම් අවසාන YouTube ගැටුම Travels with චතුර trip පිස්සොත් එක්ක තමයි මේ පාර ගැටෙන්නේ. අඩෝ ඒක නම් මන් දන්නේ නැහැ. කවුරු දිනයිද මේ ගැටුමේ? බලමු 10 20 30 50 60 70 80 දකුණට දෙනවා චතුරට 3,02,000යි ට්‍රිප් පිස්සන්ට 2,70,000යි. එහෙනම් යාළුවනේ මේ YouTube ගැටුම් 10න් වා හරියටම කීයක් ගෙස් කරාද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් guys කාටද කියන්න පුළුවන් මෙන්න මේ ඇතාගේ නැට්ට ගැට ගහලා තියෙන්නේ ඔයාලට පේන ලණු අතරින් මොන ලණුවේද කියලා. ඔයාලට හිතෙන පාට පහලින් කමෙන්ට් කරන්නකෝ. ඕකේ ලොජිකල් හිතමු ඇතාගේ සමාවෙන්න ඇතාගේ නැට්ට කළු පාටයි නැට්ට නෙමෙයි නැට්ට බෙදලා තියෙන ලණුව. සෝ මෙතනින් කළු පාට තියෙන්නේ මෙන්න මේක විතරයි. එතකොට මම හිතන්නේ කළු ලණුවේ බලමු. right අපි බලමු දෙනන් වාගේ උත්තරෙත් හරිද කියලා. යකෝ ලණුව එතන ඉඳන් කළු වෙලා මේ පැත්තට දම්මුනේ කොහමද? මිසි සතු කෝරලට රට ඉන්න යාගේ යාළුවෙක් කියවපු බඩු ටිකක් තමයි මේ ඔයාලා දකින්නේ. හැබැයි යාළුවනේ මිසි සතු කෝරලා කියනවනේ මෙතනින් එක දෙයක් යාට වැඩක් නැහැ කියලා. ඔයාලා හිතන්නේ මොනව වෙන්න පුළුවන්ද? මේ ටික දිහා හොඳට බලලා කමෙන්ට් එකක් දාන්න බලන්න ඔයාලට මේ වැඩ කර නැති දේ හම්බ වුණා නම්. අඩෝ අතු කෝරල ග්ලව්ස් දෙක කියලා උත්තරේ තමයි යාළුවනේ මෙන්න මේ ග්ලව්ස් දෙක. මොකද හොඳට බැලුවොත් ඔයාලට පේනවානේ මේ දෙකම එකම අතකට දාන ග්ලව්ස් දෙකක් කියලා. කොහොමද මේක දැක්ක ජීනියස් සෙට් එක. right දැන් මම දැක්කා ග්ලව්ස් දෙක දැකලා හිව්වේ ඔයාලට දෙන challenge එක යාළුවනේ ඔයා කීයටවත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. ඔයාටම මෙතෙන්දී අවංක වෙන්න ඕනේ වීඩියෝ එක පෝස්ට් කරන්න බෑ. ඒ වගේම ඔයා ගත ලකුණු ගානත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අපි හැමෝටම බලන්න. right එහෙනම් ලෑස්තිනේ. කියන්න බලන්න එහෙනම් ක අකුරෙන් රටවල් පහක්. ඔයාලට තපර 30ක් ලැබෙනවා. කකා කැකෑ කිකි කුකු ඔය ඕනම පිල්ලම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කුවේට් කැනඩා කටාර් ඊසි කීයක් කියන්න පුළුවන් වුණාද? එකකට ලකුණු 10 ගාන තමයි හම්බ වෙන්නේ. උදාහරණ විදිහට මෙතනදී ඔයාලට කාම්බෝජියා, කැමරන්, කැනඩා, කොස්ටාරිකා, ක්‍රොයේෂියා, කියුබා, කසකස්තාන්, කෙන්යා, කුවේට් ඔය විදිහට තියෙනවානේ. එහෙනම් මෙන්න මේකටත් ඔයාලට තප්පර 30යි දෙන්නේ. කියන්න බලන්න ලංකාවේ හිටපු රජවරු 10 දෙනෙක් ගෙනන්. හැබැයි ඉතින් 10ම එකිනෙකට වෙනස් නම් වෙන්න ඕනි. පරාක්‍රම බාහුව එක පරාක්‍රම බාහුව දෙක එහෙම බෑ. දුට්ටු ගැමුණු විමල ධර්ම සූරිය තිස්ස මහසෙන් කාවන්තිස්ස කාශ්‍යප අඩු අඩු හතයි තවවුද
අඩු 7ක් ඇති බා. රයිට් 10ම කිව්වනම් ලකුණු 100යි. මම උත්තර ටිකත් එහෙනම් පටපට ගාලා කියාගෙන යනවා. 100ක් ඕනේ. නිශංක මල්ල මහින්ද පරාක්‍රම බාහු බෝනක බාහු රාජසිංහ විමල ධර්මසූරිය කාලිංග මාග නිශංක කාශ්‍යප මල්ල. විජය මහානාග මානවම්ම විජය බාහු පණ්ඩුකාබේ මුටසීව එලාර ගජබාහු වසබ බුද්ධදාස ධාතුසේන තවත් ඉන්නවා ඈ. ඉතින් මේ වෙද්දී ලකුණු 150ක් අඩෝ, රාවණ ගන්න පුළුවන් එහෙනම් නේ. කියන්න බලන්න ගම කියලා අගට එන ලංකාවේ ප්‍රසිද්ධ නගර 7ක් උදාහරණයක් විදිහට ගම කියලා අගට එනවනේ රාගම කියන එකේ. බියගම රාගම මගේ ගම දරණගම හෝපිටිගම අඩු ඒක පාට අමතක වෙනවා බා. රයිට් එතන ලකුණු 70ක් මේ වෙද්දි ලකුණු සම්පූර්ණ 220ක් උදාහරණ ඕනි නේද ඕමගම මහරගම මාවතගම රාගම වැලිගම වත්තේගම නොච්චියාගම තබුත්තේගම පොල්පිටිගම රිදීගම නවගත්තේගම අයගම කතරගම මැදගම බියගම මීරිගම මතුගම තවත් තියෙන ඒවා ඔන්න ඔයා පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මේකට රටවල් වලට සම්බන්ධයි යාව කියලා අකට එන රටවල් 7ක් කියන්න බලන්න. උදාහරණ විදිහට ඉන්දියාව. ඉන්දියාව අඩෝ යාව භාව බැයිද භාව කියුබාව ඉන්දියාව ජැමෙයි කාවන බං ඒත් බැහැ අඩු බල දන්නවනම් මේ යන්ඩ කලින් කමෙන්ට් කරන්න යාව ඉන්දියාව පුළුවන් වුණාදේ ලකුණු 70ත් එකතු කරගන්න. රයිට් මෙන්න උදාහරණ. ඉන්දියාව, රුසියාව, කෙන්යාව, බල්ගේරියාව, හංගේරියාව, සයිබීරියාව, ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රියාව, ලිබියාව, නයිජීරියාව, කොලොම්බියාව, ස්ලෝවැකියාව, ජෝර්ජියාව, ලයිබේරියාව හම්මෝ තව ඕනි තරම් තියෙනවා. මේ වෙද්දිටින් සම්පූර්ණ ලකුණු 290ක් මම ඔයාලට දීලා තියෙනවා. මෙන්න මේ සෙට් එකේ අන්තිම චැලෙන්ජ් එක යා කියලා අගට එන සත්තු 10ක් වත් තප්පර 30ක් ඇතුළත කියන්න ඕනේ. උදාහරණයක් විදිහට නයා අලියා කොටියා නයා සිංහයා ගවයා මුගටියා වේය සුනකය පත්තෑය සම්පූර්ණ ලකුණු 390යි යාළුවනේ. අපි බලමු එහෙනම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කොහොමද කට්ටියගේ වැඩ කියලා. අයන්ෙන් අවසන් වෙන සත්තු තමයි මේ. හරියා, කඩියා, වේයා, ගැරන්ඩියා, තලගොයා, දිවියා, අශ්වයා, සමනලයා, හංසයා, ඈයා, අලියා, කොටියා, සිංහයා, චිම්පන්සියා, පත්තෑයා, කූඹියා, රාජාලියා, මීයා, පරවියා තවත් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. රයිට් බලමු එහෙනම් ඔයාලට පුළුවන් වේද කියලා හොයාගන්න මේ පින්තූරේ ඉන්න දරුවගේ තාත්තා ඒද බීද සීද කියලා. මේක දිහා හොඳට බලලා හොයාගත්තු කට්ටිය කමෙන්ට් එකක් දාන්නකෝ. අඩෝ ඒ මේක ඉක්මනට යන වැඩි බා දරුවගේ තාත්තා අඩෝ කොණ්ඩේ මේ ඩයල් දෙක එක වගේ පොඩි එකාගේ මේ සීගෙයි හැබැයි අම්මගේ කොණ්ඩේ හින්දා ඒක වෙනස් වෙන්නත් පුළුවන් බා ඇස් දෙකත් පියාගෙන ඉන්නේ ඩයල් එක පියාගෙනද නැත්තන්ගේ කොළ පාටද අඩුව මට පේනෙත් නෑ මං පොට්ටයිද මන් දබා මං හිතන්නේ සී ගයිස් කවුද දැක්කේ මේ දරුවගේ ටවල් එකේ තියෙන ඉංග්‍රීසි අකුරු තුනම මේ තාත්තා තමන්ගේ අතේ ටැටූ එකක් විදිහට ගහගෙන ඉන්නවා. දැක්කනම් ඉතින් උකුසු ඇස්කාරයෝ තමයි යා. ඉතින් යාළුවනේ පහුගිය ස්මාර්ට් ආච්චිට හාල් කරන යකෝ මේ ටැටූ යකෝ ටවල් එකේ ටෙඩ් කියලා තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙන්න බෑද? ටෙස්ට් එකේ මම ඔයාලට කමෙන්ට් කරන්න දුන්නේ මිස්ටර් සිල්වාගේ මිසිස් සිල්වාගේ පුතු සහෝදරියෝ ඥාති සහෝදරියෝ ගැටලුවනේ. ඉතින් ඒ ස්මාර්ට් ටෙස්ට් 123 වෙනි එපිසෝඩ් එකවත් තවමත් බැලුවේ නැත්නම් මෙන්න මෙතන තියෙනවා ලින්ක් එක. ඉතින් යාළුවනේ මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මෙතන ඉන්න පුළුවන් අවම පුද්ගලයෝ ගාන තමයි 11 මේ තියෙන්නේ ඒක පැහැදිලි කරපු රූප සටහන. මුලින්ම හරි උත්තරේ කමෙන්ට් කරලා තිබුණේ මෙන්න මෙයා. ස්තුතියි කමෙන්ට් කරපු හැමෝටම. මෙන්න එහෙනම් අද ගැටලුව මුලින්ම හරියට කමෙන්ට් කරොත් ඔයාගේ කමෙන්ට් එකත් මම ඊළඟ ස්මාර්ට් ටෙස්ට් එකේදී පෙන්නනවා. යාළුවනේ මේක හැම ගෙදරකම වගේ තියෙන දෙයක්. දවල්ට වැඩිය රැයට තමයි අපිට මේක ඕනි වෙන්නේ. සිංහල නමට අකුරු 4යි හැබැයි ඉංග්‍රීසි නමට අකුරු 6ක් එනවා. මේක එක එක පාට වලින් තියෙනවා යාළුවනේ. ඉතින් සමහරුන්ට නම් මේවා එකක් තිබිලා මදි දෙක තුනක්වත් ඕනි වෙනවා.
මේකට කියන සිංහල නමේ මුල් අකුරු 3න් ගහකට කියන නමක් කියවෙනකොට දෙවනි අකුර අයින් කරොත් ඒ ගහ කපලා බිම දැම්මට පස්සේ කියවෙන දෙකුත් කියවෙන. විශේෂම දේ කියන්නේ යාළුවනේ මම මේ කියන්න හදන දේ හදන්න ඒ ගහේම දේවලුත් ඕනි වෙනවනේ. ඉතින් තවමත් ඔයාලට බැරි වුණා නම් හොයාගන්න මේ විස්තර ටික ආයෙත් මුල ඉඳලා බලන්න. ඒ වගේම හොයාගත්තු අය පුළුවන් සිංහල නමට අකුරු 4යි ඉංග්‍රීසි නමට අකුරු 6යි. අකුරු 3ක් ගහ. මොනවාද ගස්? මේ ඔළුවට බර වැඩි බං. දන්න කට්ටිය කමෙන්ට් කරා යන්න. ඕකේ. හරි බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. කොල්ලනේ කෙවනේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක ඉවරයි. ඉතින් මම කොච්චර බුද්ධිමත්ද කියලා ඔයාලා දැක්කනේ අත්‍තරම. ඉතින් කියන්න වචන නැහැ නේද? අඩෝ ශ්‍රී ලංකන් ක්‍රිකටුයි දෙරණයකට දෙරණ කිය. හරි. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි වීඩියෝ එක අවසන් කරමු. හරි. channel එක subscribe කරලා like කරලා ඔක්කොම කරලා bell එක click කරලා තියාගන්න. එතකොට අවුරුද්දකට වගේ notification එකක් එයි. නෑ මම එක දිගට වීඩියෝ දානවා බය වෙන්න එපා කියලා කිව්වට පොඩ්ඩක් බය වෙන්න. හරිද? එහෙනම් ජය වේවා. පරිසරයකින්ද කැපුණා.